දවස් 90කින් ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන්ද කියන ICT ලගේ නිව්යෝක් සෙෂන් එකේදී 9:30 අතර නිව්යෝක් ටයිම් එකේ ගේන වීඩියෝ මාලාවෙම මගේ වෙනම ප්ලේලිස්ට් එකක් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා ඇති. ඒකේ තියරි එකක් තියෙනවා මම කරලා. ඒකේ අද 18 වෙනි වීඩියෝ එක පළවෙනි එක තියරි එක දවස් 17ක් කරා. ඒ හැම ගොඩක් අවස්ථාවලදී ප්‍රොෆිට් වුණා. හරිද? බොහොමයක් අවස්ථාවලදී. මම මේක තව දවස් 90ක් කරනවා. කැමති අය subscribe කරලා තියාගන්න. අද මම කරන්නේ එතකොට අද 16 බලමු මට අද පොඩ්ඩක් පරක් වුණා. මේ අද බලමු පරක් වුණාට මම live එකක් කරන විදිහට තමයි කරන්නේ. හරි? ඕකේ මම time frame එක දැන් ඕගොල්ලෝ දන්නවා මේක 11ත් 9:30ත් 11ත් අතර තමයි අපේ time frame එක අපි මාක් කරගන්න ඕනේ. GBP USD currency එක සමහර අය මගෙන් අහලත් තිබුණා ඇයි මේ GBP USD විතරක් කියලා. ඒක හේතුව තමයි මම session එක on කරොත් මේ තියෙන ලන්ඩන් session එක, මේ තියෙන නිව්යෝක් session එක. මේ ලන්ඩන් එක ඇතුලේ තමයි නිව්යෝක් එක open වෙන්නේ. දැන් ලන්ඩන් එක close වෙලත් නිව්යෝක් එක යනවා. ඒතර මෙතන තමයි ඔය ඉල්ලුම සැපයුම් මත ලොකු විශාල movement එකක් ගන්න. ඒ කියන්නේ BOS එකක් එකම ගන්නවා අනිත් පැත්තට අහපව මාකට් ස්ට්‍රක්චර් shift එක. හරි? ඒක නිසා අනිත් කරන්සි වලට මේක අදාළ කරගන්න එපා. හරි මම දැන් මාක් කරා. මම මේ sessions delete කරනවා. ඕකේ NY session එකේ 9:30ත් 11ත් අතර. ඊට පස්සේ අපි කරගන්න ඕනේ අපේ 6 එක වැලි මාක් කරගන්න එක. මෙතන අපි මාක් කරගන්නවා අපේ high එක. right? ඊට පස්සේ අපි මාක් කරගන්න ඕන අපේ low එක. මෙතන තියෙනවා පහසුවෙන්ම ආයේ කොහෙවත් මාක් කරන්න ඕනේ නැහැ. මේක තව පොඩ්ඩක් පහළට එන්න ඕනේ. ඕකේ. high low මාක් කරා. දැන් මෙතන ඕගොල්ලෝ බලන් හිටියෝ. මෙතන මේක පොඩ්ඩක් expand කරමු. මේ මෙතන 6 එක cross මේ ඒ කියන්නේ මේ high එකට වඩා high එකක් හැදිලා නැහැ. අනිත් එක එහෙම හැදුණා මේ තනි වික් එකකින් ගන්න high එකක් අපිට ඒක වැලිඩේට් කරන්න බැහැ. ඒක හොඳ thick candle එකකින් එකක් දෙකක් වගේ ගියා නම් හරි 5 minute එකේදී. right? ඒක නිසා අපිට ඒක valid එකක් විදිහට ගන්න බෑ. valid මේක කොහොමත් මේ වෙලා නැහැ. එතකොට අපිට ගන්න වෙන්නේ මෙන්න 15. right? මට හිතෙන්නේ අද ඕගොල්ලන්ට මේක බැලුවල් මට පේනවා. අද ඕගොල්ලන් මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් මං හිතන්නේ. මම යනවා දැන් මෙතන ක්‍රොස් වෙච්ච නිසා. හරි මම මේක මාක් කරගන්නවා වෙන පාටකින්. අද නිල් මෙතන ක්‍රොස් වෙච්ච නිසා අපි යනවා දැන් 1 minute එකට. right? අපි හිතමු අපි ඉන්නේ මේ මෙතන. right? live විදිහට අපි මේක කරමු. මේ කැන්ඩල්ස් ටික හැදිලා නැහැ. මේ කැන්ඩල් එක තමයි හැදුනේ. okay? මම ගියා 1 minute එකට. okay. හරි මම මේක adjust කරගන්නවා. right? ඔන්න දැන් 1 minute එකේදී හරියටම මෙතන okay අපි ගත්තේ මෙතන හරියටම මෙතන පොඩ්ඩක් මේ වෙලා තියෙනවා. හරිද? දැන් හිතන්න මේක අපි live කරන්න කියලා. right? live කරන්නේ. මෙතනින් කවුරු හරි මෙහෙම ගත්තොත්. මෙතන තමයි මේක පටන් ගත්තා දැන. හරි? අපේ හරියට මෙතන. එතකොට මෙහෙම තමයි chart එක මෙතෙන්ට නිකන් ගිහිල්ලා තියෙන්නේ. okay? මෙහෙමනේ movement එක. ඒතකොට ඒ පැත්තටම උඩට තියෙන්නේ මොකද්ද? මෙන්න මේක අපිට ගන්න පුළුවන් මම රතු පාටින් ගන්නවා. break of structure එකක් විදියට. හරි? break of structure එකක්. ඒක මෙතන පහළ කැන්ඩල් එක අපිට ගන්න පුළුවන්. අනිත් පැත්තට යනවා. market structure shift එකක් විදියට. හරි? MSS එකක් විදියට. ඊට පස්සේ මෙතන තියෙනවා displacement candle එකක්. මම තා පොඩ්ඩක් ලොක් කරන්න. right? මේක displace වෙලා මෙතන තියෙනවා fair value gap එක. හරිද? ඒතකොට අපේ trade එක මෙතෙන්දී on වෙනවා.
අපි මෙතන ස්ටොප් ලොස් එක දානවා. අපිට පුළුවන් මෙතෙන්ටම තියන්න. මෙතෙන්ට තියමු කියමු. මෙතෙන්ටම අපිට තියන්න පුළුවන් TP එක. නමුත් මෙහෙම ට්‍රේඩ් එකක් අපි ගන්නවද? මෙහෙම ට්‍රේඩ් එකක් දැන් මේ හැදිලා නිසා ගන්නවා මිසක් ජීවිතේටවත් මමවත් කවුරුවත් ලයිව් සෙෂන් එකේදී මෙහෙම ට්‍රේඩ් එකක් ගන්න මේ යන්තම් ක්‍රොස් වෙලා මෙහෙම ගිය එක. හරි? ඒක නිසා මේක අපිට ගන්න බෑ. මේකම අන්ඩු කරනවා. ඒ වගේ එකක් ගන්න එපා. දැන් මෙතන ප්‍රොෆිට් වුණා තමයි. ප්‍රොෆිට් වුණ එක ඇත්ත. නමුත් මේක මෙහෙම ආපහු ගිහිල්ලා ස්ටොප් ලොස් හිට් වෙනවා. අපි මෙතන ගන්න ඕනේ කොන්ක්‍රීට් වගේ තියෙන සෙටප් එකක්. නික ආවට ගියාවට සෙටප් එකක් අරගෙන ලොස් වෙලා 3-4 පාරක් එහෙම ලොස් වුණාම ෆෙඩ් අප් වෙලා සයිකොලොජිකලි ඊට පස්සේ තමන් නිකන් ඒ කියන්නේ අනවශ්‍ය ට්‍රේඩ් දාන්න මනස පෙළඹ වෙනවා. එහෙම හරියන්නේ නැහැ. රයිට්? අපේ සෙටප් එක හැදෙන්න ඕනේ ඒ කියන විදිහට ඒ විදිහටම. ඒකෝට අපිට ගන්න වෙන්නේ මෙතන. මේ ටික ක්‍රොස් වෙලා ගිහිල්ලා තියෙනවා. හරි? ඒතකොට අපි එතන ගත්තාම එතන ඉඳලා මෙහෙම ගත්තාම මෙහෙම පහළට තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපිට බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර්ස් මෙතන අපිට තියෙනවා බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක්. හරි? මෙතන අපිට තියෙනවා බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක්. මෙතනින් අපිට තියෙනවා බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක්. ඕකේ. ඔන්න දැන් අපි බලන් ඉන්නවා. දැන් ඔන්න දැන් මම මෙතන තියෙන මේක මම පොඩ්ඩ දැන් මෙහෙට කරනවා දකුණු අත පැත්තට. right. ඔන්න දැන් break of structure එකක් හැදුණා. දැන් ඊට පස්සේ අපි බලනවා market structure shift එක හැදෙනවද කියලා. හොඳයි. right. මෙතෙන්ට ආවා. හරියටම අපිට තියෙනවා මෙතන VOS එක තියෙනවා මම රතු පාටින් දාන්නම්. break of structure එක තියෙනවා. මෙතන තියෙනවා අපේ අර low එකේම හරියටම මෙතෙන්ටම මේ වෙලා තියෙනවා market structure shift එකක්. right? හරියටම එතකොට මේකෙම ඒක ඇවිල්ලා තියෙනවා. හරි? ඊට පස්සේ displace වෙලාද කියලා බලනවා. මේක displacement candle එකක්, මේක displacement candle එකක්, මේක displacement candle එකක්. නමුත් මේ candle එක මේකෙන් cover වෙලා, මෙහෙම cover වෙලා මේක එකම තැනකවත් displacement candle එකක් candles තිබුණාට ඇත්තට මේක ඩිස්ප්ලේස් නෙමෙයි. මොකද මේකේ fair value gap එකක්වත් නැහැ. right? අපි displacement candle කියලා ගන්න පුළුවන් මේ පැත්තට. නමුත් fair value gap එකක් නැහැ. ඒතර ඕගොල්ලෝ හොඳටම දැනගන්න ඕනේ පල්ලෙහා පැත්තෙන් මේක cross වෙලා ගියාම මේ රටාව ටිකක් ඔළුවේ මතක තියාගන්න නැත්නම් පැටලෙනවා. මොකද මේකේ තියෙන inverse fair value gap එකක්. එතකොට මොකද වෙන්නේ? මේක මෙහෙම උඩට ගිහිල්ලා මෙහෙම ගිහින් මෙතන පහළ ඇවිල්ලා මෙහෙම උඩ තමයි යන්නේ. හරිද? උඩින් මේක කැපුණා නම් උඩින් මෙහෙ ගියා නම් එතකොට ඒක වෙන්නේ මේ මෙහෙම උඩට ගිහිල්ලා නම් මේක පහළ එනවා අර fair value gap එකක් තියෙනවා නම් ඒක කඩාගෙන මෙතන වැදිලා මෙහෙම එනවා. right? ඒකම මේ pattern දෙක මතක තියාගන්න. මෙතන තමයි fair value gap එක. මෙතන තමයි අනිත් fair value gap එක. මෙතන තමයි උඩට ගියොත් fair value gap එක. මේක යන්නේ inverse fair value gap. ඒක මේ pattern එක පොඩ්ඩක් මතක තියාගන්න නැත්නම් පැටලෙනවා live එකේදී පොඩ්ඩක් හදිස්සි අමාරුයි මේ live එකේදී මෙහෙම බලන් ඉන්නා වගේ නෙමෙයි දැන් අපි මේ වගේ එකක් මම මේකයි කිව්වේ අපි live එකේදී ජීවිතේටවත් ගන්න නැහැ නිකන් බොරුවට ඕගොල්ලන්ට මහන්සි කරවන්න ඕනේ නැහැ. හරි? ඊට පස්සේ නැති නිසා අපිට මේක නෑ ට්‍රේඩ් එකක් දාන්න බෑ. හරි? ඊට පස්සේ මම ආපහු මේක පොඩ්ඩක් මෙහෙට ගන්න ඊළඟ කැන්ඩල් එක හැදුනා ඊළඟ කැන්ඩල් එක හැදුනා මේ හැදුනා මෙහෙ හැදුනා කැන්ඩල් හැදුනා අපිට මේව ගන්න බෑ මොකද මේ අතර නෙමෙයි අපි ගන්න ඕනේ පහළ නම් මේ අතට. right? නැහැ. ඊට පස්සේ මෙහිම ආවා මේ ටිකේ එක තැනකවත් ඩිස්ප්ලේස් වෙලා නැහැ කැන්ඩල්ස්. මෙහිම ආව ගම ඔන්න අපිට ඩිස්ප්ලේස් කැන්ඩල්ස් දෙකක් හම්බුණා. හරි මේ ඩිස්ප්ලේස් වෙලා. නමුත් දැන් මම මේ දෙක දැන් වැලිඩ් නෑ. මේ fair value gap එකයි මේ BOS එකයි වැලිඩ් නෑ දැන්. මොකද ඒකට සම්බන්ධ වෙලා displacement candle හැදුන්නේ නැහැනේ. හරි? දැන් මෙතන තියෙනවා displacement candle හැදුවා. දැන් මේ පැත්තටම යන්නේ. එතකොට මෙතන තියෙනවා break of structure එකක්.
හරි. එතන තියෙන බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක. ආපහු මෙතන එතන අර ලයින් එකේම මෙතෙන්ට තියෙනවා බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක්. සෝරි මේ මාකර් ස්ට්‍රක්චර් shift එකක්. හරිද? අලුත් මාකර් ස්ට්‍රක්චර් shift. හැබැයි එතන මාකර් ස්ට්‍රක්චර් shift එක ඇතුලේ නෙමෙයි ඩිස්ප්ලේස්මන්ට් කැනල් හැදිලා තියෙන්නේ. ඩිස්ප්ලේස්මන්ට් කැනල් එක හැදිලා තියෙන්නේ මාකර් ස්ට්‍රක්චර් shift එකෙන් උඩදී. මෙහි ඩිස්ප්ලේස් වෙලා නැහැ. එහෙනම් අපිට ඒක ගන්නත් බෑ. හරිද? මෙහෙම දැදුණා නම් ඔන්න හරි. මෙහෙන් හැදිලා නැහැනේ. මං කියන්නේ at least මෙන්න මේ විදිහට ඔන්නෝම හැදුණා නම් මෙහෙම හැදුණා නම් MSS එකක් මේක අපිට ගෙලින්ම ගන්නවා. මෙතන ගත්තා ගෙලින්ම fair value gap එක inverse fair value gap මෙතෙන්දි trade එක open වුණා. මෙතන හැදුණා නම් මං කියන්නේ මෙතෙන්දි trade එක open වුණා. මෙතෙන්දි මෙහෙම උඩට ගියා. මෙහෙම ආවා. මෙහෙම යනවා. හරි? හැබැයි නමුත් මොකද වෙලා තියෙන්නේ? මෙතෙන්දි මේම හැදිලා නැහැ. මෙතෙන්දි මේ හරිය හයි එකක් නැහැ. මේ හයි එකට වඩා අඩුවෙන් තමයි මෙතන හයි එක. ඒක නිසා break of structure එකක් මෙතන හැදුනට මාකර් ස්ට්‍රක්චර් shift එක ගොඩක් පහලින් හැදුනට මේ හයි එක මෙතන තියෙන මෙතෙන්ට මේ chart එකේ movement එක ගිහිල්ලා නැහැ. මෙහිම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතනින් නතර වෙලා තියෙනවා. මෙතෙන්ට ගිහිල්ලා නැහැ. හරි? ඒක නිසා තමයි අපිට මෙතන ට්‍රේඩ් එකක් නැත්තේ. ඒකයි හරියටම මේ තියරිස් ටික ලස්සනට ටැලි වුණ දවසට ඔයාලා බලන්න. එහෙම වෙච්ච දවස් තියෙනවා මගේ ওই වීඩියෝ 16 ඇතුලේ. මම හිතන්නේ 7ක් 8ක් 50% වගේ ඇති. හරි ගියේ ඒවා හරි ගියේ නැති ඒවා. ඉතින් ඒතකොට මේක අද හරි ගියේ නැත්තේ ඒකයි. රයිට්? දැන් කවුරු හරි මෙතන fair value gap එක අරගෙන මේක MSS එක කියලා දැම්මනම් එයා මෙතනින් entry ගන්න ඕනේ. මෙතෙන්දී entry එක අරගන්නවා. මෙහෙට තියෙනවා. එයාට ඒතකොට SL එක තියන්න වෙන්නේ මෙතෙන්ට තිබ්බා කියන්නේ. එයා loss නේ එතකොට. මෙහෙ ඉන්නෙත් නැහැ. entry අරගෙන මේක time frame එකකින් පස්සේ කොහොමත් එයා close නොකර බලන් ඉන්න ඕනේ. entry එකක් දැම්මම පස්සේ අනිවාර්යෙන් loss වෙලා යනවා. ඒකයි මේක හරිම sensitive. අර sensitivity analysis කියලා දෙන්නේ. හරිම sensitive. මේක තවත් sensitive වෙන්නේ මේක ඒ time එකේ කරනකොට. මොකද මේ time එකේදී සමහරවිට entry එක ටක් ගාලා එහෙම ඇවිල්ලා entry හැදෙනවා. entry ගන්නවා. MSS එක. දැන් මෙතන උදාහරණයක් හැටියට ඕගොල්ලෝ බලාගෙන හිටියොත් හරි මෙතනදී ඕගොල්ලෝ හිතන්නේ entry එක එනවා කියලා නේ. එක්ක මේ candle එක මෙතෙන් තියෙන්නේ. හිතන්නේ entry එනවා කියලා. අනිත් එක මේ ගොඩක් යනවා මේ. නමුත් මොකද උනේ? මෙහෙම ගිහින් මෙහෙම පහළ යනවා. ඒක අර ක්‍රයිටීරියා ටික හරියට තියෙන්න ඕනේ. දැන් මෙතනින් ගන්න පුළුවන් ලෙසන් එක තමයි මේ MSS එකත් අපේ තියෙන්න ඕනේ. මෙන්න මේක ඇතුලේ. අන්න නියමටම ස්ට්‍රක්චර්ඩ් එතකොට. හරි? එහෙම වෙන්න මේක මෙතන MSS එක මෙහෙට ගිහිල්ලා හරියන්නේත් නැහැ. මෙන්න මෙතන. මෙහිම ආවනම් මෙන්න මෙතනින් මේ පොඩ්ඩක් මේක ඇඳලම පෙන්නන්නේ ඊගයි මේ හැම වෙලෙම ඕගොල්ලන්ට මේ මිස්ටේක් එකක් වෙන්න තියෙන සම්භාවිතාව පුළුවන් තරම් මට හැකි පමණින් අවම කරන්න. මෙතන නතර වෙන්නේ නැතුව මෙන්න මෙතෙන්ට මෙහෙම ආවනම් අන්න එතකොට මේ ලයින් මේකෙම අනිත් පැත්තට මාකර් ස්ට්‍රක්චර් shift එක. මාකර් ස්ට්‍රක්චර් shift කියන්නේ මොකද්ද? කෙලින්ම ස්ට්‍රක්චර් එක අනිත් පැත්තට change of character. ඒ කියන්නේ මෙතනම මේ break of structure එකක් හැදුනා. අනිත් පැත්තට මාකට් එක move වුණා. ඒක ලස්සනට තියෙනවනේ. මෙහෙම වුණා නම් මේක ආයේ මෙහෙ යන්නේ නැහැ. මොකද එයා ලොකු ප්‍රයිස් එකක් අරගන්නවා. එයා ලොකු ප්‍රයිස් එකක් අරගත්ත ගමන් ෂෝට් ටර්ම් ආයෝජකයෝ ටක් ගාලා විකුණනවා මෙතෙන්දී. විකුණපු ගමන් පහළ එනවා. එතකොට මෙතන fair value gap එකක් තියෙනවා. demand supply එක අතර අසමතුලිතතාවයක්. අන්න එතෙන්දී ආයේ ඒගොල්ලෝ purchase කරන්න පටන් ගන්නවා. අර අතන තිබ්බ supply එක හරි GBP supply එක හරි USD supply එක හරි GBP demand එක හරි USD demand එක හරි. හරිද? ඒක පොඩි theory lesson එකක්. මේක දීග වෙනවා කියන්න කිව්ව. එතකොට මෙතෙන්දී ඒගොල්ලෝ ආයි purchase කරනවා. ඒකයි මේක inverse වෙන්නේ timely. මොකද ලන්ඩන් session එකේ buyers ලාට හරි sellers ලාට හරි NY session එකේ buyers ලා හරි sellers ලා හරි face කරන reaction එක තමයි මෙතන සිද්ධ වෙන්නේ.
ඒකයි එතන තියෙන ඉකොනොමිකල් සිද්ධාන්තය. ඒතර අද නෑ ට්‍රේඩ් එකක් right? අද ට්‍රේඩ් එකක් නෑ. ඒතර අද මම ඕගොල්ලන්ට තව පොඩ්ඩක් කියන්නම් මේ ගෝල්ඩ් එක. ගෝල්ඩ් එක මම උදේ 11:25ට මම මගේ WhatsApp group එකේ message එකක් දාලා තිබ්බා. මේක 3325ට අද යනවා ලන්ඩන් සෙෂන් එකේ නිව්යෝක් සෙෂන් එකේ මේක මෙහෙම 15යි කියලා. හැබැයි නිව්යෝක් සෙෂන් එකේ තාම 15 එන්න පටන් ගත්තේ නැහැ. මේක තව සිඩ්නි ටෝකියෝ සෙෂන් එකේ මට හිතෙන හැටියට හෙට තවත් උඩයයි. කවුරු හරි ගෝල් ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මගේ ওই ගෝල් මම නිවුස් දානවා. හැබැයි මේ වගේ හැමදාම නෙමෙයි ක්‍රිටිකල් අවස්ථාවලදී මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම මේක කිව්වේ උදේ කියලා. මගේ තියෙන අපේ WhatsApp group එක මේ knowledge hub කියලා. මම මේක පොඩ්ඩක් ස්ක්‍රීන් එකට zoom කරලා ගන්නම්. මෙන්න මම අද උදේ කිව්වේ මේ මෙතන මේ 3325ට යයි කියලා ලන්ඩන් සෙෂන් එක පටන් ගත්ත ගමන් කීයද මෙතන ටයිම් එක 11:34 මේ මෙන්න බලන්න. හරි ඊට පස්සේ මේ ඒක ගියාට පස්සේ මම මේ දැන් ටිකට ඉස්සෙල්ලා දැම්ම වීඩියෝ එකක්. ඒ නිසා මගේ ෆෝකාස්ටිං 90ක් 85ක් විතර සෑහෙන්නම හරි. ඒක නිසා ගෝල් නිවුස් ඇලර්ට්ස් කියලා මගේ තියෙනවා වෙනම ප්ලේලිස්ට් එකක්. ඒක ඕගොල්ලෝ බලන්න මේ ඒකෙනුත් ඕගොල්ලන්ට ගෝල්ඩ් හැබැයි මේ දවස්වල නම් ගෝල්ඩ් වල හරිම රිස්කි. USD GB ගොඩක් රිස්කි බලන්න 1.32 වලට වගේ ගිහිල්ලා තිනවා. ලොකු හයික් එකක්. නමුත් මේක මට මතකයි කොරෝනා වලින් පස්සේ 1.45 දක්වා ගිහිල්ලා තිනවා. හැබැයි දැන් නම් සර්කල් එක ඉවර වෙන්න වගේ ඉන්නේ. ඒත් රිජෙක්ෂන් බ්ලොක් එකක් හැදිලා නැහැ ප්‍රයිස් එකට. මේ වගේ කැන්ඩල් එකක් හැදෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 1 hour එකේ නැත්තම් ඩේ ටයිම් එකේදී මේකක් ප්‍රයිස් එක රිජෙක්ට් වෙනවා නම් මෙන්න මේ වගේ කැන්ඩල් එකක් හැදෙන්න ඕනේ. නමුත් තාම එහෙම මේ රිජෙක්ෂන් බ්ලොක් එක ආකාරයකට කැන්ඩල් එකක් හැදිලා නැහැ. රයිට් මේ විදිහට. මේ අපි පොඩ්ඩක් ඒකත් බලමු. අපි ඩේ කැන්ඩල් එකට ගිහිල්ලා ඩේ එකේ හැදිලා තියෙනවා ප්‍රයිස් එකේ රිජෙක්ෂන් එකක්. මේ ටික රිමූව් කරන්න ඩ්‍රෝවින්ස්. yes ඩේ එකේ නම් ප්‍රයිස් එකේ රිජෙක්ෂන් එකක් හැදිලා තියෙනවා. මට හිතෙන හැටියට බොහෝ දුරට මෙතනින් එහාට සමහර වෙලාවට නැවත ආපහු රිජෙක්ෂන් බ්ලොක් එක හිට් වෙලා මේ විදිහට මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහින් මෙහෙම හිට් වෙලා ආපහු මෙහෙම පාලා එන්න පුළුවන්. ගොඩක් දුරට මෙතන වගේ. මෙතන තියෙන ලොකු ෆෙයා වැලියු ગેප් එක කවර් කරගන්න. එතනින් ගත්තොත් මෙන්න මේ ටික. මෙතන තියෙනවා පොඩි රෙසිස්ටන්ට් ලෙවල් එකක්. මේක කවර් කරගන්න මෙතනට මූවමන්ට් එකක් ගිහිල්ලා මෙතන බ්ලොක් එක ටච් වෙලා මෙහෙම මැද්දට ගිහිල්ලා හරි නැත්තම් මෙහෙම හරි මෙහෙම රිවර්සල් එකක් ගන්න පුළුවන්. නමුත් මේක 100% කොන්ෆිඩන්ස් නෑ. මේක මොකද තව ඇනලයිස් කරන්න ඕනේ වීක් එකෙන් ඩේ එකට එහෙම ගිහිල්ලා සහ ජියෝපොලිටිකල් ප්‍රශ්න තියෙනවා. මොකද අපි හැම වෙලේම පාස් ඩේටා මත ෆියුචර් ඩිසිෂන් එක සක්සස් වෙන්නේ නැහැ හැම වෙලේම. මොකද අලුත් සැපයුම් කරුවෝ ගැනුම් කරුවෝ ආවහම ප්‍රයිසස් වෙනස් වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි හෙට ආපහු බලමු. මම ගොඩක් දුර හෙට ආපහු බලන ලයිව් එකක් අරගෙන ඉන්න. මේ එහෙනම් ඔක්කොටම ජය වේවා. අපි 17 වෙනිදා ආවෙ හම්බෙමු.